Welcome boys ඉතින් ඔන්න අද වෙනත් තියෙනවා Forza Horizon 5 එකේ gameplay video එකක්. ඉතින් මේක gameplay එකක් කියන්නේ මේක race එකක්. හරිද? දිගම race එක. අනේ ඔය එක දිගයි. හරිද? ඉතින් ඇත්තටම කියනවා නම් ඇත්තම කතාව මම අර ලෝකේ වේගෙමන එක හැදුවානේ. ඒකේ මම පොඩ්ඩක් වෙනස් කරලා ගත්ත පොඩ්ඩක් අර classic look එකෙන්ද ආයෙ සුදු පාට දාලා ගන්න. අර අමාරුව තියෙනවා. ඒ හින්දා මේ එහෙම හැදුවා. හරිද? ඉතින් ඇත්තම වෙනවා subscriber 52 වෙලා තින්නේ. මාර හැපි live එකක් දෙනවා. කවදා හරි පුළුවන් දවසක. පොරු මානසි දාන්න එපා. ඔයගොල්ලෝ බලන් ඉන්න. ඔයගොල්ලෝ comment කරගෙන යන්න මොකද්ද live එකේ ගේන්න ඕනේ මොනවාද? මොකද්ද ගේන්න ඕනේ gameplay කියලා. හරිද? මේ කොනිසෙක් එක ඕගොල්ලෝ බලයි මේ මොකද මේ වේගෙන් යන්නේ කියලා. ඕනෝක තමයි ප්‍රශ්නේ. හරිද? ඒක තමයි ඇත්ත කතාව. මම ඇත්ත කියන්න බෑ. මම YouTube එකේ තියෙන එක්කෙනෙක්ගේ මේ ඒ කොනිසෙක් එකක වීඩියෝ එකක් බැලුවා. මේ අර ලංකාවේ දැකලා ඇති ගේමින් කණිය කියලා කෙනෙක් එයාගේ කොනිසෙක් එක හදලා තිබ්බා. මම ඒකේ කොහොම හරි බැලුවා එයා ටියුන් කරලා දින විදිය. උඹට යාගකෙන් නම් කොහොම හරි දැන් ෂේප් එකේ යනවා. හරිද? අම්මඩ හුළු. අදත් වඩ පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද මෙතන පිස්සු හුත්ති අඩෝ අපි අරකනේ බං අපි හැදුවේකනේ කොනිසෙක එක. අපි හැදුවේ කෙන අපි දාපාන්නේ. සිරාන. මේ මාරණ හරි හැම. හරි නන්ද. Oh my god, bro. Oh, hell no, man. What the fuck, man? Get your ass on, boy. මේක රිවයින් කරන්න පුළුවන්. මම අද හිතාගත්තේ අර පොඩ්ඩක් වැඩක් ඉන්න බෑ නිකන් චාර්ජ් වුණාම හරියන්නේ නැහැ ගන්න. අඩෝ 11 බං දෙන්න චාර්ජ් රිවයින් කරන්නත් ඉතින්. අම්මට සිටිනවා. හරිද? මේක කොහොම හරි විනාඩි 10ක් විතර තියෙනවා ඇති කියලා හිතනවා. හරිද? ඉතින් මේක ඇත්තටම කියනවා ගොඩක් දිගයි. අනේ ඔය එක දිගයි නේ. මේක ගෝලියාත් රේස් ගෝලියාත් කියලා තමයි කියන්නේ මේකේ නම. ඔයගොල්ලෝ ගහලත් ඇති. ලැම්බෝගිනියක් යනවා. මේ කිලෙවෙයි වගේ නේ බං. මේ පැත්තේ නම් වංගු වැඩි බං. අර 18 වංගුත් තියනවාද බං. මේක 18 වංගු නෙමෙයි මේක 24 වංගු වගේ. මේ බලන්න. මේක යන්න වෙන්නේ නෑ වගේ බං. කෙලෙන්න සීන් එකක් තියෙනවා මට. අම්බී. මේ යනවා නෙමෙයි විදිනවා. ඒ වුණාට මචං මෙහෙමයි. අරුණා අල්ලගන්න පුළුවන් වෙන්න ඕනේ. මේකේ කෙලින් යන අර එක කැලේ ගියා. උඩ නෑ දැන් අපිට. අපේ පාරේ අපි යනවාට ඒකේ වැඩ අදාළ නෑ අපිට. අපි ෂේප් එකේ අර ඔය මේ කෙලින් පාරක් අහුනොත් බදාගෙන යන්නේ පාර. හරිද? ආය අල්ලගෙන කුඩු කරගෙන යන්නේ මේ පොනිසෙක්. හරිද? එහෙම තමයි කෙලින් ඔය කෙලින් පාර තිබ්බොත් හරි. ආය ඔය පොඩි වංගු තිබ්බොත් තමයි අර ස්ලෝ වෙන්නේ නා. කෙලින් පාරේ අද්දන සුපිරිය. එන දුරක් යන්න තියෙනවා. හරිද? යන් ඉතින්. මේක ඇත්තටම කියන්න බෑ. ඉතින් මේකේ අර කියද්දිම වෙනවා. මේ හැන්ඩ්ලින් නම් දැන් ටිකක් හැදිලා තියෙනවා පොඩ්ඩක් හොඳට. අවුලක් නැහැ ඉතින් නේද? අවුලක්. ඒ වුණාට මේ සමහර වෙලාවට ඔය පොඩ දන්නේ නැද්ද? හැන්ඩ්ලින් පොඩ්ඩක් මදි වෙනවා. එහෙම තමයි. ඉතින් සබ්ස්ක්‍රයිබ්ලා මං කිව්වොත් ඔය 52 අපි ඉක්මනටම 100 ගහලා 1K ගහමු. හරි 100 ගහලා 500ක් ගහන්න ඕනේ. 100 ගැහුවාම මං පොඩි giveaway එකක් දෙන්න ඉන්න පොඩි එකක් ඈ 1K ගැහුවාම දෙනවා අම්මලා සිටි වෙන ලොකු එකක් මං කියන්නේ දැන් මම 1K ගහන්න ඕනේ. හරිද? ලොකු එකක්. ඒකේ ඔයගොල්ලෝ හොර කරන්නත් බෑ හැබැයි ඈ. අල්ලා තිබ්බොත් නේ අම්මලා සිටි
ඒ තව තියනවා බං මේ බලංකෝ. පාවෙනා බං. මේක තව හින ගොඩක් යන්න තියෙනවා. මේකේ ලැප් දෙකක් විතර යන්න තිබ්බනම් ඉඳලා හැමෝම. මේකේ මේ ගෝලියත් එකේ වෙන්නේ මං දන්න තරම රට වටේ අනේ කර. රට වටේම මේකේ යනවා මං හිතන්නේ. මැප් එක වටේම යනවා. මැප් එක වටේ යන රට වටේ. යන්න තියෙනවා වටේත් යන. අඩ කොහමද? උස්සලා යන්නේ මේ තව කොනිසෙක් එකක් එනවා පස්සෙන් හරිද? මගේ අර බලු ටියුන් එක ගාලා තිබ්බනම් ඉවරයි. අද අන්තිමේ ෂේප් එකේ යන්න පුළුවන් පොඩ්ඩක් ඇතුළෙන් අපි යන් ඉතින් අර එක්ස්පීරියන්ස් එක ගන්න. මේක ඇතුළෙන් යද්දී අර ෆීල් වෙනවා මේ අපි 300 ගානට ඒ වගේ ගානකට යන්නේ කියලා පොඩ්ඩක් හරි. එළියෙන් යද්දී එහෙම ගොඩක් ඒක තේරෙන්නේ නැහැ. ඉතින් Forza 6 එකත් එනවා. අපි බලමු ඉතින් මට නම් ගහන්න බෑ කොහොමත් නේ. මේකත් බොහොම අමාරුවෙන් ගහන්නේ. එහෙම අමාරුවක් නෑ. මං කියන්නේ රෙකමන්ඩ් කරන ගන්න පුළුවන්. අර හයිම දාලා නිකන් එහෙම සීන් එකක් බෑ ඉතින්. වන්කේ ගෙවුවම අපි අනිවාර්යෙන්ම එකක් ගමු. මම ලයිව් දෙන්න තෝරන මම තාම එක ලයිව් එකක් දියුනේ මම channel එකට අන්ද පොඩි අඩුපාඩු වෙයි මෙන්න තියෙනවා ලස්සනම පාලම wow very nice කනවා nice එකකුත් ගන්න nice biscuit පැකට් එකක් අරන් එන්න ඕගොල්ලෝ කන්න තේ එකක් බීලා මේක බල්ලට උත් නෑ හැබැයි මම හිතුවා ඔහි නිකන් දානවා නේද ඕගොල්ලෝ මං හිතනවා ඉතින් ඕගොල්ලෝ ගොඩක් කැමති ඇති Forza එකට මොකද Forza එකේ එන views යනවා මට අර එක වීඩියෝ එකකට 106ක් ගිහලා තිබ්බා ඒ හින්දා මම කොහොමද දන්නේ ඉතින් views ඒක 1k ඇයි දන්නෙත් නෑ කියන්න බෑ ෂේපට් එකේ යන්න ඕනේ ඉතින් ඇත්තම කියනවා වීඩියෝ දාන්න පරක් වුණා ටිකක් හරිද මම ඔය ෂෝට් වීඩියෝ එහෙම ඔය පොඩ එඩිට් කර දැම්මා සමහර ඒවා මොකද මගේ PC එක පිච්චුණා හරිද ඒ කියන්නේ CPU එක මදර්බෝඩ් එකෙන් පිච්චිලා ගියා පවර් සප්ලයි එකට මං කරපඩේ ඒක හදන්න ගියොත් එහෙම අලුත් PC එකක් ගන්න තරමට යනවා ඉතින් මම ඉතින් අලුතෙන් මේක ගත්තා හරිද මම ඊයේ ගෙන ආවා ඊට පස්සේ අද ඔහොම රෙකෝඩ් කරලා වීඩියෝ එක දැන් ඉතින් එඩිට් කරනවා හරිද දැන් මේ ඉතින් පස්සේ මේක එඩිට් කරන්න ඕනේ දැන් රෙකෝඩ් කරලා එඩිට් කරලා subscribe කරන්න, share කරන්න, ආයෙත් මේ